බොටල් කීයක් තරම් තිබ්බේ 100ක් නේද? බොටල් කීයක් තරම් තිබ්බේ 100ක් නේද? ඔව් ඒ සාම්පල් එක 100. 100යි නේ. හරි. එහෙනම් සාම්පල් එක 100යි. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක මිලිලීටර් 2යි. x සාම්පල් සයිස් එකේ නැත්නම් සාම්පල් එකේ මධ්‍යනේ කීයද 102යි. එහෙනම් අපි කොන්ෆිඩෙන්ෂල් ඉන්ටර්වල් හොයන්න අපි ඉක්වේෂන් එකක් දනවා මේක එක්සෑම් එකේ දෙනවා. x bar plus or minus z වැඩි කිරීම s නැත්නම් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක බෙදීම වර්ගමූලය. එහෙනම් අපිට x කියන x bar කියන එකට ආදේශ කරගන්න අපි 1002යි කියන එක 1002යි කියන එක අපි දන්නවා කොම්පිටිෂන් ඉන්ටර්වල් 95 අගය කීයද කියලා. 1.96යි කියන එක අපි දන්නවා. මම හිතන්නේ මම එදා කියලා දුන්නා ඔයගලන්ට මේ ඒක මතක නැත්තම් හොයන හැටිත් මම කියලා දුන්නා එදා. හරිද? එහෙනම් z කියන තැනට අපි ආදේශ කරනවා. මේ බලන්න z කියන තැනට අපි ආදේශ කරනවා කෙලින්ම 1.96. එහෙනම් s කියන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක 2යි. n කියන්නේ මොකක්ද? සාම්පල් සයිස් එක 1000යි. එහෙනම් මෙයාගේ වර්ගමූලය බලන්න තමයි අපිට තියෙන්නේ. එහෙනම් අපිට එනවා 1002 plus or minus 1.96 වැඩි කිරීම 0.2. එහෙනම් අපිට එනවා 1002 එකතු කිරීම 0.392යි. ඊට පස්සේ 1002 අඩු කිරීම හරි. බලන්න දැන් එහෙනම් අපි මෙතෙන්ට නිකන් ගාන හැදුවා. මේ ලොකු දෙයක් කරන්න නැහැ මේ. මාර සරල දෙයක් කරන්න තියෙන්නේ. මෙන්න මේ ඊක්වේෂන් එකට ආදේශ කරලා අපේ කොන්ෆිඩෙන්ස් ඉන්ටර්වල් ටික හොයාගන්න තියෙනවා. අපිට දැන් සාම්පල් එකේ කීයද අපේ මීන් එක 1002යි. හරිද? z 1.96. s 2යි සාම්පල් එක 100. එහෙනම් මේක සුළු කරාට පස්සේ අපිට එකක් ගන්න පුළුවන් 1002ට එකතු කරනවා 0.392ක්. මෙන්න පළවෙනි එක. ඊට පස්සේ 1002න් අඩු කරනවා 0.39292. එහෙනම් අපිට උත්තරයක් එනවා 1002.392යි. ඊට පස්සේ අනිත් උත්තරය එනවා 1001.608යි. එහෙනම් අපිට නිකන් මේක ඇදලා පෙන්නන්න පුළුවන් 1.96 1.9. හරි. එහෙනම් ඒකෙන් අපිට එනවා කෙලින්ම මෙන්න මේ රේන්ජ් එකේ තමයි අපිට දෙන්නේ. ඒ කියන්නේ අපර් රේන්ජ් එක 1002.392 ලෝවර් රේන්ජ් එක 1001.6.08. 6.08. ඔන්න ඊළඟට නම් ගොඩාක් සරල ගාණක් තියෙන්නේ. හරිද? මේක මාර ලේසි ගාණක්. අපිට කියනවා a supermarket chain sells its own brand label instant of coffee. coffee එකක් ඒගොල්ලෝ brand කරලා මේ කරනවලු ඒගොල්ලන්ගේ නම ගහලා packets containing the 20 gram of coffee granules. හරිද? ඊට පස්සේ the package are filled by the machine which is set to the dispense fill of 200 gram. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේක වෙන්නේ මොකද normal distributed විදියටලු වෙන්නේ. ඒකේ අපිට දෙනවා mean එක 200යි කියලා. standard deviation එක 7යි කියලා දෙනවා. අපිට කියනවා find the number of packets out of the consistment of 1000 packet that I can packet 1000ක් කරන් උන් තමයි අපි සාම්පල් එක කරන්න යන්නේ. හරිද? එතකොට මේ ගත්ත සාම්පල් එකේ mean එක 2000යි 2000 නෙමෙයි mean එක 200යි standard deviation එක 7යි. හරිද?
ආයි මං කියන්න ඕන සුපර් මාකට් එකක් තියෙනවා. හරිද? ඒතකොට ඒගොල්ලන්ගේ ලේබල් ගහලා කොපි හදන්න යනවා කියලා හිතන්නකෝ. ඒතකොට ඒගොල්ලෝ සාමාන්‍ය එක පැකට් එකකට මිලිලීටර් 200ක් දානවා කියලා හිතන්නකෝ. මිලිග්‍රෑම් සෝරි ග්‍රෑම් මේ ග්‍රෑම් කියලා හදාගන්නේ. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා containing more than 215 ඒ කියන්නේ 215 ඒ කියන්නේ 215ට වඩා වැඩි වීමේ සම්භාවිතාවය. ඊට පස්සේ 195ට වඩා අඩු වීමේ සම්භාවිතාවය. ඊට පස්සේ 190යි 200 අතර සම්බන්ධතාවය අපෙන් අහනවා. ඒ කියන්නේ probability කීයද කියලා අපෙන් අහන්නේ. සම්බන්ධතාවය කියන්නේ. ඒතර මේකෙන් මොකද කරන්නේ මුලින්ම බලනවා අපි 215ට වඩා වැඩි විට සම්භාවිතාවය. ඊට පස්සේ 195ට වඩා අඩු විට ඊට පස්සේ 190යි 210 අතර අපි probability එක බලනවා. හරි. ඔන්න එහෙනම් අපි පළවෙනි කොටසට යමු. 215ට වඩා වැඩි විට. ආයෙනයි කොහොමද අපි පාඩ කරන්නේ මෙන්න මේ කොටසේ. මෙන්න මේ කොටස තියෙනවා කියන එක තමයි පාඩ කරන්නේ. එහෙනම් අපි x දන්නවා කීයද දැන් 215යි. ඔන්න ගාන හොයන්න කියන්නේ 215කට. එයා තමයි x දැන් ඈ. mu කියලා කියන්නේ sample එක. කීයද 200යි. 200යි. ඊට පස්සේ සම්මත අපගමනය 7යි. ආයෙනම් අතරින් උත්තරයක් කියනවා 2.14යි කියලා. මෙන්න මෙයාව අපි t ටේබල් එකේ බලුවොත් එimhe අපිට එනවා 0.4යි 8යි 3යි 8යි කියලා. එහෙනම් අපිට එනවා probability එක විදිහට මේ සම්පූර්ණ පළවම අපි දන්නවා කීයයි කියලාද 0.5යි. එහෙනම් මේ අදුරු කරපු කොටසේ විතරයි වර්ගඵලය අපිට අවශ්‍ය. එහෙනම් අපි දැන් හොයාගත්තා මේ බිඳුවේ ඉඳලා මෙතෙන් දුර හොයාගත්තා. එතනට කීයද එන්නේ? 0.5න් අඩු කරනවා 0.4යි 8යි 3යි 8. 4යි 8යි 3යි 8ක් උත්තරය එනවා 0.1යි 1යි 6යි 2යි කියලා. 0.1යි 6යි 2ක් කියලා. මේක තේරුණාද? මේ ගාන තේරුණා. ඒ කියන්නේ අර ඒගොල්ලෝගේ තේ පැකට් එකක අර අච්චර ග්‍රෑම් ප්‍රමාණයක් තියෙනවා. ඒකට ඒක අපි චෙක් කරන්න සාම්පල් ටයක් අරන් තියෙනවා. තේරුණාද? තේරුම් නැද්ද? තේරුණානේ. ඊළඟට මොකද කියන්නේ? less than 195. less than 195. උට ඉන්න less than 195. එහෙනම් අපි දන්නවා මේ ප්‍රස්ථාරය ඇඳලා පස්සේ අපේ 200 කියන එක්කෙනා ඉන්නේ මැද. මේක කීයද? 200යි. එහෙනම් 195 less than 195 කියන්නේ 200ට වඩා අඩු වෙන්න ඕනේ නේ 195. එහෙනම් අපි ගාන හදන 195 දාලා 195 අඩු කිරීම 200 බෙදීම 7. මේක හරි ලේසි හරිද? ඊට පස්සේ 0.7යි 1යි 4යි 2යි කියලා අපිට එනවා. ඒතර අපි මේකේ පළවෙනි අංක දෙක විතරක් ගමු ඉතින් ටේබල් එකෙන් බලන්න. 0.7යි 1 ටේබල් එකෙන් බැලුවට පස්සේ අපිට එනවා 0.2යි 6යි 1යි 1යි කියලා. 2යි 6යි 1යි 1. එහෙනම් මේ සම්පූර්ණ පළුවම මෙන්න මේ සම්පූර්ණ පළුවම හරිද? මේ සම්පූර්ණ පළුව අපිට එනවා 0.5යි කියලා. හරිද? එහෙනම් අපි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුරනේ හැම වෙලේම මේ මෙහෙම දදා හොයන්නේ. මෙහෙම දදා හොයන්නේ ඒ දුරනේ හොයන්නේ. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට එනවා දුර කීයයි කියලාද? 0.71යි 4යි 2යි කියලා. එහෙනම් අපිට කියනවා less than 195. එහෙනම් මොකද කරන්නේ? මෙතන ඉඳන් මෙතෙන්ට හොයාගත්තා 0.2යි 6යි 1යි 1යි කියලා. එතකොට අපි දන්නවා මෙන්න මේ පළුව 0.5යි කියලා. එහෙනම් මෙයාගෙන් අපි අඩු කරනවා 0.5න් අපි අඩු කරනවා 0.2යි 6යි 1යි 1. 0.2යි 6යි 1යි 1ක් අපි අඩු කරනවා.
එහෙනම් අපිට එනවා 0.2 3 8 9 කියලා උත්තරේ විදිහට less than 1.5 වලදී less than 195. මේ ඇත්තට මේ normal distribution exam එකේ අතාරින්න එපා අපරාධේ එන ලේසි ගාණක් තියෙන්නේ මේක. මේ Z එකට දැම්මම පස්සේ වෙලාවත් ඉතුරු වෙනවා. අර binomial වගේ හදා හදා ඉන්න දෙයක් නෑ මේක. හරි. මේක ඕකේද මෙතෙන්ට යනකම්? මෙතෙන්ට යනකම් ඕකේ. ඔව්. හරි. ඔන්න එහෙනම් දැන් ඊළඟට මොකද තියෙන්නේ දැන් මුලින්ම අපි බැලුවා මොකක්ද 215ට වඩා වැඩි විට ඊට පස්සේ 195ට වඩා අඩු විට එන්න එන ඊළඟ එක අපිට එනවා රේන්ජ් එකක් දීලා. range between the 190 to 10. හරිද? එහෙනම් මොකද කරන්නේ 210 190 අතර කියන්නේ. එහෙනම් අතුරු වෙන්න ඕනේ එන්නේ ටික. 190යි 210 කින් තමයි අතුරු වෙන්න තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ මුලින්ම මං කිව්වා මේ වගේ රේන්ජ් එකක් දුන්නාට පස්සේ මුලින්ම කරන්න ඕනේ එක රේන්ජ් එකක් අරන් එයාට හදන්න. ඊට පස්සේ තව රේන්ජ් එකක් අරන් ඒක සෝරි. ඒ රේන්ජ් එකේ මුලින්ම අඩුම කියන්නේ පටන් ගන්න දැන මෙයානේ ඉන්නේ මේ. පටන් ගන්න දැන ඉන්නේ 190. නේ යාව අරන් ගන්න හදාන යන්න. ඊට පස්සේ 210 අරන් එයාවත් ගන්න හදාගෙන යන්න. හරිනේ. එහෙනම් අපිට එනවා x කියන තැනට 190 දාලා හදනවා. 190 අඩු කිරීම 200 බෙදීම 7 අපිට එනවා එහෙනම් ඍණ 1.42 කියලා. ඊට පස්සේ x ට දැන් මොකද වෙන්නේ 210ක් එනවා. 210 අඩු කිරීම 200 බෙදීම 7 1.42 කියලා එනවා. 1.42 කියලා එනවා. එහෙනම් ආර පැත්තේ ඍණ 1.42 මේ පැත්තේ ධන 1.42. එහෙනම් අපි බලනවා මේ දෙකටම අදාළ සෙට් ටේබල් අගය. මොකද දෙකම සේම් නේ. 0. නෑ සෙට් ටේබල් අගය බලනවා. කීයද අපිට එන්නේ මෙතන 1.42. 1.42. එහෙනම් අපිට එනවා සෙට් ටේබල් අගයේ විදිහට 0.422 4.222 එනවා. එහෙනම් අපි probability එක විදිහට ගන්න පුළුවන්. probability එක විදිහට ගන්න පුළුවන් මොකක්ද? මෙන්න මේ අඳුරු කරපු කොටස. එහෙනම් අපිට එනවා කීයයි කියලාද? ෆයිනල් ආන්සර් එක විදිහට අපිට එනවා 0.84 කිය. 0.84 කිය. මේකත් තේරුණා සම්පූර්ණයෙන්ම. මම දැන් ආයි පොඩි සමරයිස් එකක් දෙන්නම්. ඔය normal distribution වලදී අපේ සාමාන්‍ය ගණන් එන්නේ එක්ක less than එක්ක more than නැත්නම් between. හරිද? එතකොට between කියලා දුන්න ගමන් මොකද කරන්නේ? අවස්ථා දෙකකට ගාන හදනවා. ඒ දීලා තියෙන between එකේ පොඩිම අගය කියන්නේ 195යි 300 අතරෙන් දීලා තියෙන මුලින්ම 195 කියන එකනේ කුඩා. එහෙනම් 195න් පටන් අරන් මුලින්ම ගාන හදාගෙන යන්න. ඊට පස්සේ 300 ගාන වෙනවෙනම හදන්න. ඒ වගේම තමයි මෙතනත් මොකද කරලා තියෙන්නේ 210ටත් හදලා 190ටත් හදලා ගන්න. ඒතර තමයි අවිලා තියෙන්නේ අපිට 0.84 කියන. හරි. මේ ක්ලියර්ද? එහෙනම් ප්‍රශ්න තුනක් ඉවරයි අපි දැන් ඈ. ක්ලියර්ද? දැන් ඔයගොල්ලෝ ආයෙ හදන්න ඕන ඕක ඈ. වැරදිච්ච කට්ටිය. හරි හරි. ඔන්න අපි යනවා දැන් වැදගත්ම ක්වෙස්චන් එකට.